මේ වෙලාවේ උගේ මරණය සම්බන්ධ පුවත ඇහිලා කෙනෙක් දුක් වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් සතුටු වෙන්නත් පුළුවන්. හරි. උගේ මරණය සම්බන්ධව උඹ හිතේ ප්‍රිය ස්වභාවයක් හදාගත්තොත් උඹ තීරණය කරනවා මෙන්න මේක මම කැමති જાතිය මරණයක් කියලා. ප්‍රිය જાතිය මරණයක් කියලා. ඒකල උඹ සතුටු වෙනවා. මේ මරණය සම්බන්ධව උඹගේ හිතේ අප්‍රිය බවක් ඇති වුණොත් උඹ තීරණය කරනවා මේක මම අකමැති જાතිය මරණයක් කියලා. අප්‍රිය જાතිය මරණයක් කියලා. ඒකල උඹ දුකටපත් වෙනවා. අන්න එහෙමයි මචං. ප්‍රිය බවක් හදාගෙන මරණය සම්බන්ධව උඹ දුකටපත් වෙන නිසා සැපටපත් වෙන්නේ. හරි. මරණම්පි දුක්ඛා පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ කියේ බුදුන් මේකට. හරි. මරණය සම්බන්ධ ඔයාගේ හිතේ ප්‍රිය ස්වභාවයක් හරි අප්‍රිය ස්වභාවයක් හරි හදාගත්තොත් හරිද? ඒ ප්‍රිය ස්වභාවය ඔයාට උරුම වුණොත් සැපයි. අප්‍රිය ස්වභාවය උරුම වුණොත් දුකයි. හරි. ප්‍රිය ස්වභාවය උරුම වුනේ නැත්තම් ඒත් ඔයාට දුකයි. ප්‍රිය ස්වභාවය අප්‍රිය ස්වභාවය උරුම වුණොත් ඔයාට දුකයි. අන්න එහෙමයි මචං. මරණය දුකක් හරි සැපක් හරි වෙන්නේ. හරි. මරණම්පි දුක්ඛ කිව්වේ ඔකට. එහෙම නැතුව ඔයාගේ මරණය ඔයාට දුකක් කියලා නෙවෙයි මෙතන කියලා තියෙන්නේ. හරි. බාහිර ලෝකෙ සිද්ධ වෙන මරණයක් ඔයා ඒක උපාදානය කරගෙන ඔයා